ආයිබෝවන් ස්මාර්ට් වෙන කැමති ඔයාලා හැම දෙනෙක්ම අදත් ස්මාර්ට් කොමර්ස් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. වාහන මිල මේ දවස්වල ගොඩක් වැඩි වෙලානේ තියෙන්නේ. ඔන්න ඔයාලට සුබ ආරංචියක් අරන් තමයි අද අපි මේ වීඩියෝ එක අරන් එන්නේ. ලංකාවේ වාහන මාකට් එකේ ගොඩක් වාහනවල මිල ගණන් පහුගිය කාලේ අනවශ්‍ය විදියට වැඩි වුණා වාහන වලට ඉල්ලුම වැඩි කියලා. ඉතින් කොහොම හරි මේ වෙනකොට BYD සමාගමෙන් වාහන වලට 130ක ඩිස්කවුන්ට් එකක් දෙන්න තීරණය කළා තියෙනවා. ඉතින් ලංකාවෙත් මේ වාහන ආනයනය කරන ඕතරයිස් ඩීලර් කෙනෙක් ඉන්න හින්දා මේ වාහන වලට 130 ඩිස්කවුන්ට් එක ලංකාවේ අපිටත් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ජෝන් කීරස් එකෙන් මේ වාහන ආනයනය කරද්දී ඔයාලට ඩිස්කවුන්ට් එක හම්බ වෙනවා. ඉතින් වාහන එන්න ටික කාලයක් යනවා. මේ වාහන ෆැක්ටරි එක හැදිලා තමයි එන්නේ. එතකොට ලංකාවෙන් ඕඩර් එකක් දාපු ගමන් අපිට එකපාරටම වාහන ගන්න බෑ. ටික කාලයක් යනවා ඕඩර් එක කන්ෆර්ම් වෙලා ලංකාවට වාහන එන්න. ඉතින් මේ විදියට වාහන ටිකක් එන්න මාස 3ක් විතර යනවා. මේ ඩිස්කවුන්ට් එක අද හම්බුණා කියලා අද ඉඳලා වාහන මිල අඩු වෙන්නේ නැහැ. ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා. ලංකාවට වාහන ආවට පස්සේ තමයි විශේෂයෙන්ම වාහන මිලේ අඩුවක් දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මේ ඕඩර්ස් ටික හැදෙන කාලය අතරතුර අපිට බලා ගන්න පුළුවන් ජපාන් වාහන වලට තියෙන ඩිමාන්ඩ් එකත් අනිවාර්යෙන් අඩු වීමක් අපිට දැක් ගන්න පුළුවන්. මේකත් එක්කම බ්‍රෑන්ඩ් නිව් ආනයනය කරන ජපාන් වාහන වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒ වගේම තමයි මේ හේතුව හින්දා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ තියෙන ජපාන් ඉන්දියන් වාහන වලට, ඒ කියන්නේ පෙට්‍රල් ඩීසල් වාහන වල මිල ගණන් අඩු වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න ලංකාවේ වාහන මාකට් එකේ හැසිරීම හරි අමුතුයි වෙනස්. වාහන මිල උඩ පල්ලෑ යන්නේ අපි හිතන්නවත් නැති විදිහට. ඒ කියන්නේ ලංකාවේ වාහන ගොඩක් අය අරගෙන විකුණනවා. මේ වෙනකොට වාහනත් එක්ක ව්‍යාපාර කරන බොහෝ දෙනෙක් ඉන්නවා ලංකාවේ. මේ වගේ දේවල් හින්දා ලංකාවේ වාහන මිල ගොඩක් වැඩි වෙලා තියෙන්නේ.